චින්මයි වලට බායි කියලා අද අපි යනවා පුකෙට් වලට. බැංකොක් එයාර්වේස් වල ඩොමස්ටික් ෆ්ලයිට් එකක් තමයි අපි මේ ගමනට තෝරගත්තේ. ඔන්න අපි ආවා පුකෙට් වලට. සෙන්ට්‍රල් පුකෙට් වල ඉඳලා පැයක වගේ දුරක් තව අපිට යන්න තිබුණා අපි හිටපු හොටෙල් එකට. ඔන්න අපි අපේ හොටෙල් එකට ආවා. පුකේට් වල කටා කියන බීච් එකට ඇවිදගෙන යන්න පොඩි දුරක් තමයි මේ හොටෙල් එකේ ඉඳලා අපිට තිබුණේ. අපිට හොටෙල් එකෙන් warm welcome එකක් හම්බ වුණා. අපි තායිලන්ඩ් වල හිටපු හැම හොටෙල් එකකම ස්ටාෆ් එක මාරම ෆ්‍රෙන්ඩ්ලි, මාරම සපෝටිව්. එන්නකො එහෙනම් අපේ හිටපු රූම් එක බලන්න. ඊළඟ දවසේ උදැම්ම අපි මේ ආවේ පුකේට් වල බිග් බී ෆාම් එක බලන්න. මේ තැනත් හරි ෂෝක් ලස්සනට හදලා තිබුණා. මේගොල්ලෝ අපිට මී මැස්සෝ ගැන ගොඩාක් විස්තර කියලා දුන්නා. මෙන්න මේ චුට්ටක් ලොකුවට ඉන්න එක්කෙනා තමයි මෙයාලගේ රෙජිනා කියලා කිව්වේ. මෙතන සන්ෆ්ලවර් සීඩ්ස් වලින්, ටැමරින් වලින්, කොකනට් ෆ්ලවර් වලින් ඒ වගේ එක එක જાතියේ හදපු මී පැණි තිබුණා. ඒ හැම එකක් ගැනම මෙයාලා අපිට විස්තර කරලා රස බලන්න දුන්නා. අපිත් ඉතින් එතනින් මී පැණි ටිකකුත් අරගෙනම තමයි ආවේ. ඊළඟට අපි ගියා පුකේට් වල ඕල්ඩ් ටවුන් එක බලන්න. දැන් මං කියන්න යන්නේ අපිට වෙච්ච බෑඩ් එක්ස්පීරියන්ස් එකක් ගැන. අපි දෙන්න මෙන්න මේ තැනින් දවල් ලන්ච් එක අරගත්තා. අපි දෙන්නට මෙතනින් කාපු කෑම එක පොයිසන් වුණා. අපි දෙන්නම ප්‍රෝන්ස් තියෙන ඩිෂ් එකක් තමයි ගත්තේ. අපි පස්සේ හොයලා බලනකොට දැනගන්න ලැබුණා ගොඩක් අයට රිවර් ප්‍රෝන්ස් විෂ වෙලා තියෙනවා කියලා. ඉතින් ඔයා තායිලන්ඩ් යනවා නම් ගිහින් රිවර් ප්‍රෝන්ස් ඒ වගේම ක්ලෑම්ස් ඒ වගේ දේවල් කන්න හිතන් ඉන්නවා නම් චුට්ටක් සැලකිලිමත් වෙන එක හොඳයි. ඒ වගේම තායිලන්ඩ් යන අය ගොඩාක් ආසයිනේ මේ වගේ ස්ට්‍රීට් ෆුඩ් කන්න. මෙන්න මෙහෙ තියෙන ක්‍රේප්ස් එහෙමනම් ගොඩාක් රසයි. හැබැයි ඔයා කෑම කන්න කලින් ඒ තැන්වල රිවිව්ස් ඒ වගේම හයිජීන් එකත් පොඩ්ඩක් බලලා ඉන්න එක හොඳයි. මෙන්න මේ වගේ ස්ට්‍රීට් ෆුඩ් එහෙමනම් කන්න කලින් මේ ඔයා ටිකක් සැලකිලිමත් වුණොත් හොඳයි. ඇත්තටම ගොඩාක් අය වීඩියෝස් එහෙම දානවා මම දැකලා තියෙනවා මේවා මේ. හැබැයි මට නම් ඇත්තටම එච්චරම හරි ගියේ නෑ. හැබැයි ඔයාට බය නැතුව කෑම කන්න පුළුවන් බෙස්ට්ම ඔප්ෂන් එකක් තමයි මේ 7-Eleven එක. තායිලන්ඩ් වල 7-Eleven හැම තැනම ගොඩාක් තියෙනවා. ඒ වගේම එළියෙන් කෑම කනවට වඩා ඔයා ඉන්න හොටෙල් එකෙන්ම ගන්න එකත් සේෆ් කියලා කියන්න පුළුවන්. ඒ වගේම මෙහෙදි ෆෘට් ප්ලැටර්ස් එහෙමත් ඔයාට ගොඩාක් ගණන් අඩුවට ගන්න පුළුවන්. ගොඩක් පිරිසිදු තැන් තියෙනවා ඒවට. ඉතින් කලින් දවසේ රිවර් ප්‍රෝන්ස් කාලා අපි දෙන්නට ගොඩාක් අමාරු වුණා වොමිට් වෙලා. මේ දවසේ අපි දෙන්න ගොඩාක් අමාරුවෙන් තමයි හිටියේ.
ඉතින් අපි මේ දවස හොටෙල් එකට වෙලා රෙස්ට් එකේ ඉන්න හිතුවා. ඉතින් හෙට අපිට ආයේ බැංකොක් වලට ෆ්ලයි කරන්න තියෙනවා. එතනින් තමයි අපි ආයේ ලංකාවට යන්නේ. ඉතින් හවස අපි ගියා අපේ රෙදි තිබුණ හොදන්න ඒවත් හොදන්න දාලා අපි ආවා කැෆේ එකකට. ඉතින් තායිලන්ඩ් වල අපේ නිවාඩුවේ අවසානයේට තමයි අපි දැන් ඇවිල්ලා ඉන්නේ. තායිලන්ඩ් කියන්නේත් ඉතින් බලන්න දේවල් ගොඩක් තියෙන ලස්සන රටක්. ඉතින් මෙහෙදී අපි ගොඩක් දේවල් එක්ස්පීරියන්ස් කරා. මෙන්න මේ සිටිස් තුනටම අපි ගියා. ඉතින් අපි ලස්සන නිවාඩුවක් තායිලන්ඩ් වල ගත කළා. එහෙනම් තවත් අලුත් ලස්සන එක්ස්පීරියන්ස් එකකින් ආයමත් අපි හම්බ වෙමු. බයි.